අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු. ඒ වගේම ටිකක් ත්‍රාසජනක සිදුවීමක් ගැන. මැජික් බලය, පුදුමාකාර කෝපය, ඒ වගේම අවසානයේ උදා වෙන පරම සාමය ගැන කියවෙන පැරණි කතාන්දරයක් තමයි අද මේ විවරණයේද පාදක වෙන්නේ. බෞද්ධ සාහිත්‍යයේ එන බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ප්‍රාතිහාර්යයන් සහ ඒ මහා කරුණාව විදහා දක්වන මේ අපූරු කතාව ගවේෂණය කරන්න දැන් අපි සූදානම්. මේ කතාව පටන් ගන්නේ ඇඟ කිලිපොලා යන මරණාසන්න ශාපයකින්. මම නාගයෙකු වී ඉපිද මොවුන්ගේ සියලු වගාවන් විනාශ කරමි. හිතන්නකෝ ඒ වචනවල තියෙන දැඩි කෝපය. මේ ශාපය තමයි ඉදිරියේදී සිද්ධ වෙන මහා ඛේදවාචකයකට පසුබිම හදන්නේ. මේ කෝපයට ඇත්තම හේතුව මොකන්ද කියලා අපි පළමු කොටසෙන්, ඒ කියන්නේ ගංගීදේ කතාවෙන් හොයලා බලමු. හැම දුෂ්ටයෙක්ම මුලින්ම දුෂ්ටයෙක් නෙවෙයිනේ. මෙතන තියෙන්නේ හරිම සංවේදී කතාවක්. අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණු ගංගී කියන්නේ තමන්ගේ මන්ත්‍ර බලයෙන් නපුරු සර්පයන්ගෙන් මිනිස්සුන්ව බේරගත්ත කෙනෙක්. කෘතගුණ සලකන්නේ මිනිස්සු පොරොන්දු වෙන ඔයාට හැම අවුරුද්දකටම දානීය බද්දක් දෙන්න. ඒත් කාලයත් එක්ක මේක මිනිස්සුන්ට අමතක වෙලා මේ බද්ද ගෙවන එක පැහැර හරිනවා. අන්තිමේදී තමන්ගේ මරණාසන්න මොහොතේ තමන්ට කරපු මේ ද්‍රෝහිකම දරාගන්න බැරිව ගංගී අර දරුණු ශාපය කරනවා. තමන්ට උදව් කරපු කෙනෙක්ව පාවා දුන්නම ජීවිත කාලයක් පුරා කරපු හොඳ වැඩ ඔක්කොම එක මොහොතක කෝපයකින් යටපත් වෙන හැටි මේකෙන් පේනව නේද? ඉතින් මේ අසීමිත කෝපයේ ප්‍රතිඵලය මොකක්ද? අපි කතාවේ ඊළඟ කොටසට යමු. ඒ තමයි අප්පලාල නාගයාගේ මහා විනාශය. අර මරණාසන්න ශාපය ඇත්තක් වෙනවා. අතීතයේ මිනිස්සුන්ව රකින්න හිටපු කෙනා වර්තමාන පාකිස්තානයේ පෙෂාවර් වල තියෙන පුරාණ ස්වාස්තු ගංගාවාශ්‍රිත විලක මහා තේජවන්ත අප්පලාලා කියන නාගරාජා විදිහට ඉපදිනවා. මේක හරිම භයානක පරිවර්තනයක්. අර ආරක්ෂකයා දැන් පරිගැනීමේ චේතනාවෙන් දෙවන යෝධ බියකරු නාගයෙක් බවට පත් වෙලා. මෙහිදී දකින්න ලැබෙන විශේෂම දේ තමයි මේ නාගයාගේ කෝපය ඇත්තටම පිට වෙන්නේ කොහොමද කියන එක. ගල් වැසි, දරුණු අකුණු, මහා ගම් වතුර ඇති කරලා මුළු ප්‍රදේශයම වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. මිනිස් ජීවිත පවා බිලි ගන්නවා. හරියටම අර ශාපය එලෙසම ඉටුවීමක් තමයි මේ දකින්න ලැබෙන්නේ. Tamanට අහිමි වුණු ධාන්‍ය වෙනුවට මුළු ගමකම ධාන්‍ය විනාශ කරලා දාන්න තරම් මේ කෝපය බලවත් වෙලා. මේ අප්‍රමාණ දුක්ඛිත తත්වය දැකලා කතාවේ හැරෝම් ලක්ෂ්‍ය සටහන් වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සහ මහා සංග්‍රාමය. මේ සටන දිහා බැලුවම බලවේග දෙක අතර තියෙන වෙනස හරිම නාටකාකාරයි. එක පැත්තකින් ඉන්නේ පරම මෛත්‍රියෙන් සන්නද්ධ වුණු බුදුරජාණන් වහන්සේ සහ මහා වජ්‍රායුධයගත් යක්ෂ සේනාධිපති වජ්‍රපාණි. අනිත් පැත්තෙන් ඉන්නේ බියකරු ගිගුරුම්, විෂදුම් සහ ගිනි ජාලාවලින් සන්නද්ධ වුණු කෝපාවිෂ්ඨ අප්පලාල නාගයා. ආයුධ අතර තියෙන අසමතුලිතභාවය මෙතනදී මනාවට කැපිලා පේනවා. මේ ගැටුම කොයි වගේද කියනවා නම් අප්පලාල නාගයා අතිශය කෝපයෙන් විෂදුම් සහ ගිනි ජාලා පිට කරමින් පහර දෙනවා. ඒකම වජ්‍රපාණි තමන්ගේ ආයුධයෙන් නාගයා ඉන්න පර්වතයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා ඌව දැඩි බියකටපත් කරනවා. හැබැයි මේ කිසිම දෙයකින් කම්පා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ මහා මෙත්තාඵල සමාපත්තියට සමවැදිලා අර මාරාන්තික ගිනිදැල් ක්ෂණයකින් සිසිල් නෙළුම් මල් බවට පත් කරනවා. නාගයාගේ ඒ වියවුල් සහගත කෝපයත් බුදුන් වහන්සේගේ ඒ නිස්කලංක සිසිල් නිශ්චලතාවයත් අතර තියෙන වෙනස කොච්චරද කියලා හිතලා බලන්න. මෙන්න මේ විදියට සටන ජයග්‍රහණය කිරීමෙන් පස්සේ කතාවේ වැදගත්ම මානසික හැරවුම සිද්ධ වෙනවා. ඒ තමයි දමනය වීම සහ සරණ යාම. තමන්ගේ බලය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියන එක මේ දැවැන්ත නාගයා තීරුම් ගන්නවා. ඊට පස්සේ ඒ බියකරු සර්පයා තමන්ගේ දරණපට ලෙහා දාලා හිස නමලා බුදුරජාණන් වහන්සේගේ පාමුලේ වැතිරලා සමාවයි දිනවා. සම්පූර්ණ යටත්වීමක්. සැබෑ මෛත්‍රියේ අතිමහත් බලයේ ඉස්සරහා කෝපය කොච්චර දුර්වලද කියන එක මේ දර්ශනයෙන් නිහඬවම කියාපාවනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙත්තා හෙවත් මෛත්‍රිය ගැනයි. ඒ කියන්නේ අන් අයගේ යහපත වෙනුවෙන් තියෙන ක්‍රියාශීලී පරාර්ථකාමී ආශාව. ඒක තමයි ක්‍රෝධයට තියෙන එකම සහ හොඳම ඖෂධය. දිගින් දිගටම වෛර කිරීමෙන් වෙන්නේ Tamanටම හානියක් කියන එක නාගයාට පැහැදිලි කරලා දෙන්න මේ මෛත්‍රී සංකල්පය පාවිච්චි වෙනවා. මෙතනදී අපිට ඉගෙන ගන්න තියෙන වටිනාම පාඩම තමයි මේක නිකම් එක් පාර්ශ්වයක් පරාජය කිරීමක් නෙවෙයි කියන එක.
ධර්මය අහලා නාගයා තිරුවන් සරණ ගිහින් මිනිස්සුන්ට හානි නොකරන්න පොරොන්දු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නාගයාගේ ආහාර අවශ්‍යතාවය ගැනත් හිතලා අවුරුදු 12කට සැරයක් වගාවන්ට හානියක් නොවන විදියට ජලධාරයක් මුදා හරින්න අවසර දෙනවා. මේක හරිම සාර්ථක මානුෂීය එකඟතාවයක් නේද? තමන්ගේ ප්‍රතිවාදියාගේ මූලික අවශ්‍යතා පවා කාරුණිකව සපුරාලීමක් මෙතන තියෙනවා. දැන් අපි බලමු මේ කතාවේ ඓතිහාසික වැදගත්කම කොහොමද කියලා. මේක නිකම් කතන්දරයක් විතරක්ම නෙවෙයි සමන්තපාසාදිකාව දිව්‍යාවදානය වගේ පුරාණ ග්‍රන්ථවල විතරක් නෙවෙයි චීන ජාතික පාහියාං සහ හ්යුන්සාං කියන දේශාටක භික්ෂූන් වහන්සේලාගේ වාර්තාවල පවා මේ අප්පලාලා දමනය ගැන ලියවිලා තියෙනවා. ඒ කියන්නේ මේ සිදුවීම පුරාණ ලේඛන සහ විදේශ ගවේෂකයන්ගේ සටහන්වල පවා තදින්ම සටහන් වෙලා තියෙන ඓතිහාසික සිදුවීමක්. මේ වෘත්තාන්තය හරියට අතීතයේ තිබුණු චිත්‍රපටයක් වගේ. පැරණි ගන්ධාර කලා නිර්මාණවල මේක නිතරම දකින්න ලැබෙනවා. ඒ වගේම අපේ මහාවංශයේ සඳහන් වෙන විදිහට රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භය ඇතුලේ පවා මේ අප්පලාලා දමනය නිරූපණය කරලා තියෙන එකෙන් පේනවා මේ කතාව කොයිතරම් කලාකරුවන්ව ආభాෂයට ලක් කරලා තියෙනවද කියලා. අද අපේ මේ විවරණය අවසන් කරන්න කලින් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතිරි වෙනවා. අපේ මේ කාර්යබහුල නූතන ජීවිතවල ඇතිවෙන විනාශකාරී කෝපය මෛත්‍රියේ තියෙන මේ අසීමිත බලයෙන් කොහොමද සමනය කරගන්නේ? ඇත්තරම කෝපය අත්තරින්න ලොකු චිත්තවේගීය බුද්ධියක්කුත් සදාකාලික ධෛර්යයක්කුත් ඕන වෙනවා. ඉතින් ඒ ගැන ගැඹුරින් හිතන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමුගන්නවා. තවත් දවසක මේ වගේම හරවත් මාතෘකාවකින් හමු වෙමු.